අයිබෝවන් ඔබට සුබ දවසක් ටෙඩිස් කාසල් YouTube channel එකට ඔබ විත ආදරෙන් පිළිගන්නවා. දැන් මම පහුගිය මගේ ඇත්තට මේ දවස්වල යනවා ඔයගලන්ට මානසික ආබාධ ගැන පාඩම් කියන්නේ වැඩසටහන් ටිකක් යනවා. හැබැයි මම ඔය අතර මට හිතුණොත් මම මේ දේ ඔබට දුන්නොත් හොඳයි කියන නිසා මම සමහරට මගේ channel එක හරහා මම වෙනස් දේවල් ඔබට ලබා දෙනවා. මම නැවත ඔබට මතක් කරනවා මම හැම සිකුරාදාම නොමිලේ ඔබ සඳහා පවත්වාගෙන යන මේ පාඩම් මාලාවට ඔන්ලයින් සජීවීව අපත් එක්ක ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මම ගිය දවස්වල කතා කරා ඒකෙදි විශේෂ පාඩමක් මොළේ වර්ධනයේ විශේෂ දරුවන්ගේ මොළේ වර්ධනයට ක්‍රියාකාරකම් කරන්න ඕනේ සහ ඒකේ වැදගත්කම ගැන මම කතා කරා. ඉතින් ඒක මම හිතනවා සමහර අයට ඒක ලබා ගන්න නොහැකි වුණ නිසා මම අද දවසේ මගේ channel එක හරහා මම ඔයගලන්ට කතා කරන්න යන්නේ විශේෂ දරුවන්ට මේ brain activities වල තියෙන වැදගත්කම මොනවද අපිට මේ කරන්න පුළුවන් කියන brain activities කියන එක. ඉතින් මම ඊට සරලව එදා අනිත් අයත් එක්ක බෙදාගත්තු දේ අද ඔබත් එක්කත් බෙදා ගන්න යනවා. අපි බලමු මොකක්ද මේ brain activities කියන්නේ සහ එහි තියෙන වැදගත්කම මොකක්ද කියන එක අපි බලමු. ඇත්තටම මේ විශේෂ දරුවෝ ගත්තාම ඒගොල්ලන්ගේ මොළයේ කියන්නේ වර්ධනය වෙන එක වැදගත් නේ. ඒ කියන්නේ මොළේ වර්ධනය වීමෙන් තමයි ඒගොල්ලන්ගේ සංනිවේදනය එතකොට දේවල් කිරීමේ හැකියාව දෙන්නේ අතර තියෙන දේවල් හඳුනා ගැනීම මේ වගේ දේවල් කරන්න පුළුවන්. ඔබ දන්නවා දැන් අපේ මොළේ වර්ධනය වුනේ නැත්තම් අපිට මේ වගේ ක්‍රියාකාරකම් කරන්න බෑ කියන එක. ඉතින් මේ විශේෂ දරුවෙක් ගත්තහම එයා තුළ ඒ මොළේ වර්ධනය වීම නිසියාකාරව සිදු නොවුනොත් එයාට බැරි වෙනවා එයාගේ ක්‍රියාකාරකම් වල එයාට නිරත වෙන්න. ඉතින් අපි විශේෂයෙන්ම මම මගේ පාසල ගත්තොත් එහෙම මම sensory activities එතකොට brain development activities මෙන්න මේ වගේ බෙදාගෙන තමයි මම ගොඩක් කරන්නේ. එක එක ළමයාගේ දුර්වලතාවය හරියට හඳුනාගෙන ඒ දුර්වලතාවය අනුව එයාව ගොඩනගන්න තමයි අපි ගොඩක් උත්සාහ කරන්නේ අපේ පාසලේදී. ඉතින් දැන් මට ඕනි උනේ දැන් සමහර හැමෝටම මගේ ළඟට එන්න බැරි වුණා. ඔබට පුළුවන් මේ මම කියලා දෙන දේවල් තුලින් ඔබ නිවසේ ඉඳලා එහෙම නැත්නම් ඔබේ පාසලක ඉන්න දරුවෙක්ට මේ ක්‍රියාකාරකම් කරන්න. දරුවෙක්ගේ මොළේ වර්ධනය වීමත් සමග තමයි යාට ඉගෙනීම හැසිරීම සංනිවේදන දෛනික ජීවන කුසලතා කරන්න හැකියාව ලැබෙන්නේ. දැන් අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපේ මොළේ වර්ධනය වෙලා තියෙන නිසා තමයි අපිට අපේ දේවල් කරගන්න හැකියාව තියෙන්නේ. දැන් ඔයගොල්ලෝ සාමාන්‍ය දරුවෙක් සහ විශේෂ දරුවෙක් අතර වෙනස දැක්කොත් එහෙම ඔබ දන්නවා සාමාන්‍ය දරුවෙකුට යාගේ දේවල් කරගැනීමේ හැකියාව තියෙනවා. භාෂා සහ සංනිවේදන හැකියාව තියෙනවා. එතකොට යාට සමාජයත් එක්ක හැසිරෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි විශේෂ දරුවෙක් ගත්තාම ඒකෙන් අපිට හොඳටම පැහැදිලිවනේ යාගේ බ්‍රේන් එක ඩෙවලොප් වෙලා නැහැ. ඒ නිසා යාට යම් දේවල් කරන්න අපහසුතාවයන් තියෙනවා කියන එක අපිට දකින්න පුළුවන්. අපි බලමු විශේෂ දරුවන් තුළ මේ මොළයේ වර්ධනය වෙනවා කියන්නේ මොකක්ද කියන එක. ඇත්තට මොළයේ වර්ධනය කියන්නේ මොළයේ සෛල සහ ඒව අතර සම්බන්ධතාවය ක්‍රමයෙන් වර්ධනය වීමයි. කියන්නේ මොළයේ සෛල ඒව අතර තියෙන සම්බන්ධතාවය ක්‍රමයෙන් වර්ධනය වෙන්න ඕනේ. ඒතකොට මේ දේවල් හරියාකාරව නිසි ලෙස වර්ධනය වීමෙන් තමයි යගේ ඉගෙනීම, සිතීම, මතකයේ කතනය සහ හැසිරීම, චලනය හා සමාජීය කුසලතා වර්ධනය වෙන්නේ. ඉතින් මේ දේවල් නිසි ලෙස සම්බන්ධ නොවුනොත් දරුවෙකුට බෑ එයාගේ ඒ සිතන එක එහෙම නැත්නම් එයා කරන දේවල් හරියාකාරව නිසි ලෙස කරන්න යාට නොහැකියාවක් ලැබෙනවා. විශේෂ අවශ්‍යතා දරුවන්ගේ මොළය ගත්තහම මේ දරුවෝගේ ඒක නිසි ලෙස වර්ධනය වෙලා නැහැ. විශේෂයෙන්ම ඔටිසම්, ADHD, ඒ වගේම ඩවුන් සින්ඩ්‍රෝම් ඩෙවලොප්මන්ට් ඩිලේ ගොඩාක් ඩෙවලොප්මන්ට් ඩිලේගේ දුර්වලතාවයන් තියෙනවා. ඉතින් මේ දරුවන්ගේ මේක වර්ධනය වෙලා නැති නිසා ඒගොල්ලන්ට නිසි ලෙස ක්‍රියාකාරකම් වල නිරත වෙන්න, භාෂාව හසුරව ගන්න, එයාගේ දෛනික කුසලතා කරගන්න මෙන්න මෙයාට නොහැකි වෙනවා. එතකොට අපිට මේ දැන් අපි කියන ඔටිසම් ගත්තත් ඇත්තටම මොළේ නිසි ලෙස වර්ධනය නොවීමක් නේ අපි දැන් මේ දේවල් ගත්තාම මේගොල්ලන්ට රෝගයක් කියලා කියන්නේ නැහැ. දැන් ඩෙවලොප්මන්ට් ඩිලේ අය ගත්තොත් නැත්නම් සිරබල් අය ගත්තොත් ඒගොල්ලන්ට යම් රෝගී තත්ත්වයන් තියෙන්න පුළුවන්. හැබැයි ඔටිසම් වගේ දරුවෝ ගත්තොත් අපි රෝගී දරුවන් කියලා කියන්නේ තත්ත්වයක් කියලා තමයි කියන්නේ. මේ තත්ත්වයට මූලික හේතුවක් වෙන්නේ මේ බ්‍රේන් එක නිසි ලෙස ඩෙවලොප් වෙලා නොමැති වීම. දැන් අපි මේ ළමයිගේ සමහර අයගේ IQ ටෙස්ට් එහෙම ගත්තොත් අවුරුදු 5යි නම් 3ක IQ මට්ටමක් තමයි තියෙන්නේ. අවුරුදු 8යි නම්
අවුරුදු සමහරට 5 4 ඒ වගේ තියෙන. දැන් එදා මට දැන් මගේ පේරන් කෙනෙක් ඊයේ පෙරේදා කියන් හිටියේ බබාට දැන් අවුරුදු 10ක් 11ක් වෙන්න යනවා. ඉතින් IQ ටෙස්ට් කරලා එයාගේ අර EEG රිපෝට්ස් එහෙම ඔක්කොම බලලා ડોක්ටර් කිව්වේ යට තාම තියෙන්නේ අවුරුදු 3ක 4ක වගේ මානසිකත්වයක්. ඒ වගේ මේ IQ level එකක් කියන එක. අපිට අන්න ඒ වගේ මට්ටමක් වෙන්න පුළුවන්. අන්න එයාගේ බ්‍රේන් එක ඩෙවලොප් වෙලා නැහැ නිසි වයසට. අන්න ওই වගේ ප්‍රශ්න තමයි අපිට ඇත්තටම වෙන්නේ මේ වගේ දරුවන් තුල දැක්කහම. සරලව කතා කරොත් එහෙම මේකේදී අපි ඇත්තටම කරන්න ඕනේ. අපි මේක ඇත්තටම කියන්නේ දරුවෙක්ගේ යගේ දැන් මේ මොලේ වර්ධනය වෙන්නේ නැහැ කියන්නේ යාට එහෙනම් සිතන්න කතා කරන්න අන් අය එක්ක සම්බන්ධතාව ඇති කරගන්න දෛනික ජීවන කුසලතා කරගන්න නොහැකි වෙන එක තමයි මේ මොලේ වර්ධනයක් නොමැති වීමෙන් සිද්ධ වෙන්නේ. හැබැයි විශේෂ දරුවෙක් ගත්තහම දැන් එයාගේ මොලේ නිසි වයසට මං කව ඩෙවලොප් වෙලා නැහැ. දැන් අපි හිතමු අවුරුදු 2කමාරෙන් අවුරුදු 1කමාරෙන් 3ෙන් මෙන්න මේ වගේ වයස වෙනකොට නැත්නම් එයා බහතෝරනකොට එයා ඇවිදිනකොට අපිට පුළුවන් වෙනවා මේ ඒ කියන්නේ අපි ඒ කාලෙදි මොකද කරන්නේ? ඒ කාලෙදි තමයි අපි ඔන්න දරුවෙක්ගේ හඳුනා ගන්න. මෙයාට ඔටිසම්, මෙයාට ADHD, එහෙම නැත්නම් මේ ඩවුන් සින්ඩ්‍රෝම් නම් අපි මේ ලොවට එනකොටම දැනගන්නවා මෙයා ඩවුන් සින්ඩ්‍රෝම් කියන එක. සමහර ওই සිරබල් අයත් මාසයක් දෙකක් නැත්නම් අවුරුද්දක් ගියාම තමයි ශරීරයේ යම් යම් අපහසුතාවයන් එක දැනගන්නේ. යා ඒ තත්වයක් කියන එක. ඒතර දැන් මේ දැනගත්තාම ඒ දැනගත්තු කාලේ ඉඳලා අපි මෙයාගේ මොලේ වර්ධනය වෙන්න ක්‍රියාකාරකම් වල මේ දරුවා යොදවනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා මේ දරුවා ඒ නිසි තැනින් ගොඩ දා ගන්න. දැන් අපි ආනේ මෙයාට දැන් මෙහෙමයි කියලා ඔහේ තියලා තිබුණාට ඒ දරුවා ඒ තැනින් ගොඩ ගන්න බෑ අපිට. අපි එතනින් ගොඩ ගන්න නම් එයාට ඇක්ටිවිටීස් කරන්න ඕනේ, තෙරපි කරන්න ඕනේ, වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. ඒ උපදෙස් අනුව දෙන දේවල් PCO, OT, ස්පීච්, ඒ වගේම මොලේ ඩෙවලොප්මන්ට් ඇක්ටිවිටීස් මෙන්න මේවා නිසි ආකාරව හරියාකාරව කළොත් අපිට මේ මොලේ වර්ධනය කරගෙන ඒ දරුවා ඒ මට්ටමින් අපිට ගොඩ ගන්න පුළුවන් වෙනවා. දැන් අපි බැලුවොත් එහෙම විශේෂයෙන්ම මේ මොලේ වර්ධනය වෙන එක දරුවෙක්ගේ වැදගත් වෙනවා කියන්නේ යාට ඉගෙනීමේ හැකියාවට මේ මොලේ වර්ධනය වෙන්න අවශ්‍යයිනේ. දැන් අර මං කිව්වා වගේ අවුරුදු 11ක ළමයකට අවුරුදු 3ක බුද්ධියක් තියෙනවා නම් යාට ඉගෙන ගැනීමේ හැකියාව අඩුයි. ඒ කියන්නේ යාට අපිට වැඩ කරන්න වෙන අවුරුදු 3ක දරුවෙක්ගේ මට්ටමේ. හැබැයි මේ මොලේ නිසි ලෙස වයසත් එක්ක මොලේ වර්ධනය වුණොත් එයාට මේ ඉගෙන ගන්න මේ මොලේ වර්ධනය වීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි sannivedana කුසලතාවයට මේ මොලේ වර්ධනය වීම වැදගත් වෙනවා. විශේෂ දරුවෙක් ගත්තාම දැන් අපිට හිතන්න ඕනේ අනේ මොකටද ඔය බ්‍රේන් ඇක්ටිවිටීස් කරන්නේ? ඕවා කරලා මේ ළමයට හරියන්නේ ඔය මොකක් හරි බෙහෙතක් දෙන්න පුළුවන් නම් එහෙමයි. එහෙම නැත්නම් ඔය අපි යනවානේ දැන් තෙරපිස්ලා ළඟට යනවා. ඒගොල්ලෝ කරනවා. අපේ සමාජයේ දෙමාපියෝ එහෙම හිතන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද? ඒ නිසි ලෙස අපි මේ දේවල් ආරම්භ කළා මෙයාගේ මොලේ වර්ධනය කරොත් එයාට ඉගෙන ගන්න ඒ දෙයට උපකාරී වෙනවා. ඒ වගේම කතන sannivedana කුසලතා වැඩි දියුණු කරන්න එයාට උපකාර වෙනවා. වගේම චාලක කුසලතා වර්ධනය කරගන්නත් ඒක වැදගත්. දැන් සමහර දරුවන්ට බෑනේ ඇස අත සමායෝජනය නැහැ. ඒ වගේම දෙයක් නූලකට ඇට හමුනන්න බෑ. පැන්සල නිසි ලෙස අල්ලන්න බෑ. අපි හිතමු ප්‍රීරාටික අඳුනත් ඒක හරියට ලියන්න බෑ. බිලියම් බොක්ස් වගේ දේවල් හදන්න බෑ. ඒතර මේ සියුම් චාලක සහ දල චාලක කුසලතා වර්ධනය වෙන්න මේ මොලේ වර්ධනය වෙන්න ඕනේ. දැන් යම් ඇක්ටිවිටි දෙකක් සාමාන්‍ය දරුවෙක් ඒ වගේ විශේෂ දරුවෙක් තියලා ඔබ කරොත් එහෙම සාමාන්‍ය දරුවා එක නිසි ලෙස කරන හැබැයි විශේෂ දරුවට එක කරන්න හැකියාවක් නැහැ. මේකට එකම කාරණේ තමයි අර බ්‍රේන් එක ඩෙවලොප් වෙලා නැහැ. සාමාන්‍ය දරුවගේ ඩෙවලොප් වෙලා නමුත් විශේෂ දරුවගේ මේක වර්ධනය වෙලා නොමැති නිසා අර දරුවක් ඒ එකම වයස අර දරුවා කරන ක්‍රියාකාරකම මෙයාට කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. වගේම තමයි හැසිරීම පාලනය කරගන්න. දැන් ADHD දරුවෙකුගේ මොලේ හරියාකාරව වර්ධනය වෙලා නොමැති නිසා තමයි එයාට තමාව පාලනය කරගන්න හැකියාවක් නැත්තේ. එයාට තරහ යනවා, ගහනවා, අනිත් අයට දේවල් කරනවා, තමන්ම හානි කරගන්නවා. දැන් ඊයේ මට අපේ පාසලේ දැන් චුට්ටක් මම ඒ වැඩි වෙලා තියාගත්තා. මං කිව්වා දැන් හෙට මට කරන්න වෙන. නමුත් මං ඒ අවස්ථානත් අදාළව මං වැඩ කරනවා. දැන් එක්කෙනෙකුට තරහ ගිහිලා ටයිමින් එක දැන් එක
එක වෙනකොට ආවේ නෑ. එයාව එක්කයි යට එන කෙනා තරහා ගිහිල්ලා දැන් ළඟ හිටපු කෙනාව තමයි මේ මිරිකුවේ. එයාත් ADHD තියෙන බබෙක්. නමුත් එයා කතා කරන අර ආටිසම් එක්ක ADHD යන කෙනෙක්. ඉතින් අරයාට තරහා ගියා. එයා කෙනෙක්ව කරා. එයා හැරිලා අරයාවත් කෙනෙක්ව. දැන් මේ දෙන්නගේ මොකද්ද ප්‍රශ්නේ? ඒ වයසට හරියන්න එයාගේ බ්‍රේන් එක ඩිවලොප් වෙලත් නැහැ. දැන් මේක කොහොමද දෙන්නම පාලනය කරගන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් අරයා කරපු දෙයට ප්‍රතිචාරයක් විදිහට අරයා අර විදිහට කරා. ඉතින් අපි බොහොම අමාරුවෙන් දෙන්නව බේරගත්තා. ඊට පස්සේ අපි කිව්වා දැන් එහෙම කරන්නේ නැහැ නේ කියලා. එහෙනම් ඇයි යා මට කරේ? දැන් අර කතා කරන්න පුළුවන් බබා කියන ඇයි යා මාව කෙනෙක්තුයි. එහෙම කොහොමද මැඩම් කියන්නේ? මට ගැහුවා නම් මට රිදෙනවානේ මමත් ගහන්න ඕනේ. දැන් අර කොච්චර යාට ඒක අවබෝධ කරත් තමාගේ හැඟීම් ඒ කියන්නේ අර තමා තුළ තියෙන දේ පාලනය කරගන්න නොහැකි නිසා තමයි ඒ වගේ දේවල් එයාට සිද්ධ වෙන්නේ. ඒ වගේම සමාජ කුසලතා දියුණු කරගන්න පුළුවන් වෙනවා මේ මොලේ වර්ධනය වුණොත්. දැන් මෙතනදී මම කිව්වේ මේ දෙන්න අතර මේ ෆයිට් එකක් ඇති වුණේ අර සමාජ කුසලතාවල වර්ධනයක් එයාගේ සිද්ධ වෙලා නැහැ. බ්‍රේන් එක ඩිවලොප් වෙලා නැති නිසා. ඒක තිබුණා නම් මේ දෙන්නට තිබුණා හරියා කර හරි ඕකේ අර සෝරි කියන්න පුළුවන් හරි කමක් නැහැ. අන්න ඒ වගේ සංවාදයකට යන්න තරම් එයාලගේ මොලේ වර්ධනයක් වෙලා නැහැ. ඒ වගේම තමයි සම වයසේ දරුවන් සමග මේගොල්ලන්ට සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ අන්න බ්‍රේන් එක ඩිවලොප් වුණාම. නැත්තම් ඔබ දකින්න ඇති පන්ති කාමරය තුල මේ වගේ දරුවෝ මොකද තනි වෙනවා, තනියම ඉන්න උත්සාහ කරනවා, අනිත් ළමයි ළඟට යන්නේ නැහැ. මෙන්න මෙවැනි තත්ත්වයන් මේ දරුවෝ තුල ඇති වෙනවා. හැබැයි මේ දේවල් වෙන්නේ අගේ ඒ බ්‍රේන් එක ඩිවලොප් වෙලා නැහැ. ඒ නිසා මේ වගේ දේවල් එයාට තේරුම් ගන්න පුළුවන් හැකියාව බොහෝ දුරට අඩු වෙන නිසා. විශේෂම දේ තමයි නිසි ලෙස මේ බ්‍රේන් එක ඩිවලොප් නොවුනොත් එයාට යාගේ ජීවන කුසලතාව වර්ධනය කරගන්න පුළුවන් කමක් නැහැ. සමහර ළමයි ඉන්න අවුරුදු 10 11 වුණත් කැම ටික අනලා හරියට කටේ දාගන්න දැනෙන්න මෙහෙම කන්න පුළුවන්. හරියට කන්න දන්නේ නැහැ, මික්ස් කරගන්න දන්නේ නැහැ. එතකොට තමයි තමන්ගේ ඇඳුම් ඇඳ ගන්න දන්නේ නැහැ. වොෂ්රූම් එකට ගිහිල්ලා ඒවා ක්ලීන් කරගන්න දන්නේ නැහැ. ෂර්ට් බටන්ස් ටික දාගන්න දන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි එදිනෙදා ජීවිතයේදී කරන දේවල් කරන්න නොහැකි වෙන්නේ තමන්ගේ බ්‍රේන් එක නිසි ලෙස වර්ධනය නොවෙනකොට. එතකොට මේ විශේෂ දරුවන් තුළ මේ බ්‍රේන් එක වර්ධනය වීම වැදගත් වෙන්නේ ඒවා නිසි ලෙස කරගන්න පුළුවන්කම හැකියාව ලැබෙනවා. දත් මදින්න බෑ, ඒක පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඇඳුම් ඇඳ ගන්න බෑ. තැනකට ගිහිල්ලා ඉන්නේ කොහොමද කියන දන්නේ නැහැ. මේ දේවල් සිද්ධ වෙන්නේ යාගේ බ්‍රේන් එක වර්ධනය වෙලා නැති නිසා. ඒ වගේම තමයි දැන් මේ මොලේ වර්ධනයත් එක්ක අපේ බ්‍රේන් එක නැවත කියන්නේ අපේ නර්ව්ස් ටික වර්ධනය වෙන්න ඕනේ. හැබැයි නිසි ලෙස ඒක වර්ධනය නොවුනොත් ඒ වගේ වර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තැනක ඒවා සීමා වෙනවා. දැන් අපි ඒකයි කියන්නේ විශේෂ දරුවෙක් ගත්තාම මෙයාට අපිට කරන්න පුළුවන් එයාව ඩෙවලොප් කරන ඇක්ටිවිටීස් ක්වික් එයාට කරන්න ඕනේ කියලා. මොලේට රෙස්ට් එකක් දෙන්නේ නැතුව ඒ මොලේ ක්‍රියාකාරීත්වය නිසි ලෙස කරනකොට අරයට පුළුවන් වෙනවා අර තත්ත්වය රිකවර් කරගන්න. එතකොට මේවා නැවත නැවත කරනකොට තමයි මේ ක්‍රියාකාරකම් තුලින් තමයි මොලේ අපිට වර්ධනය කරගන්න පුළුවන්. දැන් ඔබ හොඳට හොයලා බලන්න. අපි ඔටිසම් ගමුකෝ. දැන් මම ඔටිසම් කියවහම ඔබ දන්නවා ඔටිසම් එකේ මේන්ලි බ්‍රේන් එක ඩෙවලොප් වෙන ප්‍රමාණය අඩුයි. දැන් ADHD දරුවෝ ගත්තත් සමහර අය කතා කරනවා අර ඒ වගේ කියන්නේ හයිපර් එක ආවට අර තත්ත්වය රිකවර් කරගන්න පුළුවන්. හැබැයි ඔටිසම් දරුවෙක් අවුරුදු 2කමාරේ හඳුනගෙන අවුරුදු 10 වෙනකම් ඔබ කිසිම ඇක්ටිවිටි එකක් නොකර හිටියොත් ඒ ළමයා මොකද වෙන්නේ? ඔහේ ඉන්නවා. අපිට භාෂාවවත් එළියට ඒ දරුවගේ ගන්න බෑ. හැබැයි අපි අවුරුදු 2කමාරේ මේ දරුවෝ හඳුනගෙන මේ ඇක්ටිවිටිස් බේස් එකක් හදලා අපි යාට ඒක කන්ටිනියු හරියට කරොත් එහෙම උදේ ඉඳලා හවස් වෙනකම් ඒක කරලා යාගේ බ්‍රේන් එක හැදුවොත් එහෙම අවුරුදු 5 වෙනකොට අපිට සාමාන්‍ය පාසලකට යන්න පුළුවන් දරුවෙක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒකයි තියෙන වෙනස. ඉතින් මේ බ්‍රේන් එක නිතරම අපි අර ඒ ඇක්ටිවිටිස් වලින් හැදුවොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒකට බ්‍රේන් එකේ ක්‍රියාකාරකම් ඒ නිසි ලෙස පවත්වා ගන්න. ඒකයි වැදගත් වෙන්නේ මොලේ වර්ධනය වීම. ඉතින් ඒ නිසා අපි දැන් මොලේ වර්ධනය වෙනවා මේ දරුවට ඔහේ කිදේලා එහෙම තියන්න බෑ. එහෙනම් මොලේ වර්ධනය වෙන්න නම් අපිට සිද්ධ වෙනවා ඒ දරුවට නිසි ක්‍රියාකාරකම් වල මේ දරුවා යොදවන්න. අපි දැන් බලමු දැන් මේ මොලේ වර්ධනය වෙන්න වැදගත්කම අපි දැන් බැලුවා. කියන අධ්‍යාපනය කරන්න යාගේ ජීවන කුසලතා ඒ වගේම මොලේ නැවත වර්ධනය වීමෙන් යාගේ මට්ටම ඉහළ යන එක මේ දේවල් අපි දැක්කා. අපි එහෙනම් බලමු මේ தත්ත්වයත් එක්ක කොහොමද අපි මේ කැරබේ දරුවගේ
ජීවන තත්ත්වය එහෙම නැත්නම් මේ මොලේ වර්ධනය වෙන්න අපිට මොනවද කරන්න පුළුවන් ඇක්ටිවිටීස් කියන එක. මේන් ඇක්ටිවිටි එකක් තමයි මේ සෙන්සරි ඇක්ටිවිටීස් කියන එක. සෙන්සරි ඇක්ටිවිටීස් හරිම වැදගත් මේ දරුවන්ගේ බ්‍රේන් එක ඩිවලොප් කරන්න. මේ සෙන්සරි ඇක්ටිවිටීස් වලට අපිට ගන්න පුළුවන් ඔය පාට කරපු හාල්, ඒ වගේම මැජික් සෑන්, එතකොට ප්ලේඩෝ, එතකොට ස්ලයිම්, මෙන්න මේ වගේ තියෙන අර අතට අල්ලන්න පුළුවන් සෙන්සරි දේවල් දීලා ඒගොල්ලන්ගේ ඒ මොලේ වර්ධනයට ඒවා ගොඩාක් උපකාරී වෙනවා. දැන් මම දන්නවා අවුරුදු 10ක බබෙක් ආවත් එයාගේ බ්‍රේන් එක ඩිවලොප් වෙලා නැත්තම් මම කියනවා මේ වැලි ගේන්න මෙන්න මේ වගේන මට මේ ඇක්ටිවිටීස් කරන්න ඕනේ මේ සෙන්සරි ඇක්ටිවිටීස් කරන්න. දැන් සමහර අය නිකන් අර 아무තු විදිහට බලනවා දැන් මේ අවුරුදු 10ක ළමයාට ඇයි මේවා කරන්නේ කියන එක. හැබැයි ඔබ දන්නවද මේ ඇක්ටිවිටීස් වලින් අපිට බ්‍රේන් එකට දෙන්න පුළුවන් උපකාරය හරිම ලොකුයි. පුංචි දෙයක් වුණාට. මම මගේ පාසලේ අත්දැකීමෙන් කතා කරන්නේ මේ දේවල් තුලින් මම මේ ළමයා ඩිවලොප් කරගෙන තියෙන විදිය, ඒවා අල්ලන එකෙන් එයාගේ බ්‍රේන් එක හැදිලා තියෙන එක මම දැකලා තියෙනවා. මට මාසයකට කලින් බබෙක් ආවා කිසිම දෙයක් ඇල්ලුවේ නැහැ, විසික් කරා. ඉතින් මම ගොඩාක් යාට කරේ අනන ඇක්ටිවිටීස් මේ සෙන්සරි හදන එක. දැන් එයා එක එක දේවල් ගන්න පටන් ගන්න දිනවා. තාම මාසයයි හැබැයි. මගේ එකම ටාගට් එක උනේ අර සෙන්සරි වලින් එයාගේ මොලේ වර්ධනය කරලා ඒ සංඥාව එයාගේ ඔළුවට දෙන එක. ඉතින් ඒක මම දැන් කරගෙන තියෙනවා. එතකොට එයා දැන් කෑම අතින් කෑවෙන දැන් චුටි චුටි කෑලි දුන්නාම කටට දා ගන්නවා. දැන් අන්න බලන්න කොහොමද බ්‍රේන් එක ඩිවලොප් වෙලා තියෙන්නේ. දැන් මම සෙන්ස් හදලා අර මොලේට යන සංඥාව ටික ටික ඔන්න එයාගේ හදලයි තියෙන්නේ. ඉතින් ඒ නිසා හරිම වැදගත් වෙනවා මේ සෙන්සරි ඇක්ටිවිටීස් වලින් අපිට පුළුවන් එයාගේ ශරීරයේ තියෙන දේවල් හදාගන්න. දැන් අපිට මේ සෙන්සරි ඇක්ටිවිටීස් අපිට කරන්න පුළුවන් අපේ අතට, කකුලට, ඇඟට, ඒ වගේම කනට, මේ හැම එකටම කියන අපේ 5 සෙන්ස් වලටම මේ සෙන්සරි ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. එතකොට අපිට මොලේ ලොකු වර්ධනයක් ලබා දෙන්න පුළුවන් වෙනවා. ඊළඟට තමයි මතකයේ වර්ධනය වෙන අර මෙමරි ගේම්ස් වගේ දේවල්. දැන් අපි හිතමු පින්තූර ටිකක් දීලා මේක උඩ තියන්න, මේකට මැච් වෙන එක තියන්න, යා කරන ඒවා. එතකොට අර ෂේප්ස්, එතකොට ඩිසයින් අන්න මෙන්න මේ වගේ මෙමරි දේවල්. ඒතර රූප දෙකක් ගලපන්න පුළුවන්. ඊළඟට අර මොන හරි අඩු රූපේ මොකක්ද කියලා එයාගෙන් අහන්න මේ වගේ මෙමරි ගේම්ස් වලින් පුළුවන් එයාගේ මතකය වැඩි කරලා ඒ මොලේ ඩිවලොප් කරන්න. ඒ වගේම තමයි අවධානය වැඩි කරන ඇක්ටිවිටීස් අපි තුන් පසල්ස් හදන්න දෙයක්. දැන් සමහර පසල්ස් තියෙනවා හරි අමාරුයිනේ. ඒකට කාලය දෙන්න ඕනේ. දැන් සමහර අපේ හයිපර් ඇක්ටිව් ළමයාව මේක මට කරන්න බෑ, මේක මට කරන්න අමාරුයි. අපි කියන්නේ නෑ ඔයාලට කරන්න පුළුවන්. සමහරට අපි විනාඩි 20 නම් මෙයාට පැයක් මේක කරන්න වෙනවා. ඉතින් අපි කරන්න දෙනවා. ඇයි අපි කරන්න දෙන්නේ? මේකෙන් අපිට පුළුවන් එයාගේ මොලේ රිකවර් කරගන්න සහ ඉවසීම දැන් ඔතන කීපයක්ම අපිට කරගන්න පුළුවන්. පසල් එකක් හදන්න මොලේ වෙහෙසන්න ඕනේ. එතකොට මේ පසල් එකට හරි නියමිත තැනට ඒක ෆික්ස් වෙන්න ඕනේ. මෙන්න මේවා හිතනකොට මේ වගේ ගේම්ස් වලින් අපිට පුළුවන් දරුවගේ අවධානය රඳවගන්න මේ වගේ ක්‍රියාකාරකම් වලින් අපිට පුළුවන් එයාගේ මොලේ වර්ධනය කරන්න. අර බිල්ඩින් බොක්ස් හදන එකත් පුළුවන්. මොකද ඒකෙන් එක අර හදලා ෆික්ස් කරන එක ඔන්න ඒකේ අවධානය රඳවන දෙයක්. ඒ වගේම වෙන් කරන එක වර්ණය අනුව, හැඩය අනුව එක්ක ගොඩාක් මික්ස් කරලා දීලා එකකට රතු පාට ගල් දාන්න, සුදු පාට දාන්න, අර ගල් පාට කරපු ගල් ඇට. දැන් මම ඒක නිතරම කරන දෙයක්. දැන් ආය තියෙනවා දැන් ඔය මේ මැකරෝනි වර්ග කිහිපයක් මික්ස් කරලා භාජන 3ක් තියලා ඒක වෙන් කරන එක ටිකක් අමාරුයි. කියන්නේ හැඩය අනුව එක විදිහට වෙන් කරන. සමහර අය ඔකට කැමති නැහැ. ඇයි? ඒක අවධානය රඳවගෙන වැඩි වේලාවක් කරන්න ඕන ඇක්ටිවිටීස්. හැබැයි මේ වගේ ඇක්ටිවිටීස් වලින් අපිට පුළුවන් ඒ දරුවගේ බ්‍රේන් එක වර්ධනය කරන්න. මම ඉදිරියේදී බලන්නම් මේක ඔබට වීඩියෝස් හරහාම දෙන්න මේ ඇක්ටිවිටීස් කරන විදිය. එතකොට මම හිතන ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඊළඟට අපි ආගේ මේ කියන්නේ මේ දැන් කතන හා භාෂාවෙත් ප්‍රශ්න තියෙනවානේ. එතකොට ඒ සම්බන්ධ ඇක්ටිවිටීස් උත් ඔබට කරන්න පුළුවන්. පින්තූර වලින් කතා කරන එක, කතාන්දර කියලා දෙන එක, සින්දු කියන එක. එතකොට ඒ වගේ අර මෙමරි කාඩ්ස් තියලා මෙතෙන් දැන් අර අපි කරනවා 3ක් තියලා. දැන් අපි හිතමු වාක්‍යයක් හදන මට්ටම කියලා දෙනවා. දැන් අම්මා කුස්සියේ බත්තු යනවා. අක්කා මල් කඩනවා. අන්න අර ඒ වගේ දැන් ඔක ඉංග්‍රීසි වලින් සිංහලෙන් අපිට කතා කරන්න පුළුවන් විදියට අපි කාඩ්ස් හදලා තියෙනවා. ඊළඟට දරුවෙකුට ශාරීරික ක්‍රියාකාරකම් දෙන්න ඕනේ. ඒ කියන්නේ උඩ පනින්න, උන්චිල්ල පදින්න, බයිසිකල් පදින්න, ඊළඟට බෝලේ අල්ලලා විසි කරන්න, ඊළඟට බැලන්ස් එක්සර්සයිසස්, මෙන්න අර ජම්ප් එක පනින එක. මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් දරුවට නොකඩවා කිරීමෙන් අපිට පුළුවන් දරුවගේ බ්‍රේන් එක ඩිවලොප් කරගන්න. ඊළඟට මියුසික් තෙරපි.
දැන් අපි සංගීතෙත් එක සංගීත භාණ්ඩත් එක්ක යාට ගායනා කරන්න සංගීත භාණ්ඩත් එක්ක නටන්න දැන් අපි ඔය දන්නවා මියුසික් ඇන්ඩ් ඩ්‍රාමා ඇන්ඩ් ආර්ට් තෙරපි කියලා කරනවා කට්ටිය. ඔන්න ඔය වගේ තැන් වලට යොමු කරලා අර ඒ රිදම් එකත් එක්ක දැන් අපි දන්නවා අපි දැන් අර මම ඩාර්ක් රූම් තෙරපි කරනකොට පේරන්ට්ස් ලාට කියන දෙයක් ඩාර්ක් රූම් තෙරපි එකට අනිවාර්යයෙන්ම කාම් මියුසික් එක අහන්න සලස්වන්න. ඒතර අර ඒ තෙරපි එකට ඒක හරිම වැදගත්. අර එළිය ඊළඟට ගීතය අහන එක ඒකත් එක්ක ශරීරය මසාජ් කරන එක සම්බහනය කරන එක මෙන්න මේ දේවල් තුලින් අපිට පුළුවන් මේ දරුවගේ මනස මේ හැඩගස්ස ගන්න වගේම මොලේ වර්ධනය කරගන්න. ඒක හරිම වැදගත් ඇක්ටිවිටිස් වෙනවා. ඊළඟට අපිට යාට දෙන්න පුළුවන් ගැටලු විසඳන ක්‍රියාකාරකම් අර ෂේප්ස් දීලා ඒවා වෙන් කරන්න එතකොට මැට්ස් වල දේවල් දීලා ඒවා හදන්න ලෙගෝ හරි චූටි ඒවා හදන්න අමාරුයි. අන්න ඒ වගේ පොඩි සරල ක්‍රියාකාරකම් තුලින් අපිට මේ දරුවගේ බ්‍රේන් එක වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කියවන ආර්ට් තෙරපි තියෙනවා කියලා. අන්න ඒ වගේ නිර්මාණශීලී පැත්තට දැන් ඔය කතුරෙන් කපන්න, අලවන්න, පාට කරන්න, ෆිංගර් පින්ස් තියන්න, එතකොට ගුලි කරන්න මෙන්න මේ වගේ නිර්මාණශීලී පැත්තටත් පුළුවන්. දැන් මේකේ මොකද වෙන්නේ? ඇස අත සම්බන්ධීකරණය සහ සියුම් චාලක කුසලතා වර්ධනය වීමෙන් ඒක මොළයට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. මේ හැමදේම වගේම දරුවගේ සමාජ කුසලතා වර්ධනය කර ගැනීමත් වැදගත් වෙනවා. මොකද මේ දරුවන්ට සමාජික හැසිරෙන්න යාළුවොත් එක්ක හැසිරෙන්න කොහොමද මේ දේවල් කරන්න කියන හැඟීම නැහැ. ඒකට අපිට පුළුවන් අර කතන්දරයකින් එයාට සමාජ අත්දැකීම් ලබා දෙන්න. ඩ්‍රාමා එකකින් අපිට ඒක ලබා දෙන්න පුළුවන්. දැන් ඔය ඩ්‍රාමා තෙරපි වලින් කරන්නේ ඇත්තටම දැන් අපි තම සතුන්ට බයයි නම් අපි කිය අර මම බීතිකා ගැන එහෙම කතා කරලා තිනවා. අන්න ඒක කොහොමද එයාගෙන් තුරන් වෙන්නේ කියලා ඒ වගේ කතා කරනවා. අන්න මේ වගේ පුංචි ඩ්‍රාමා තුලින් දරුවොත් එකතු වෙලා කරන දේවල් තුලින් මේ දරුවන්ගේ මේ මානසිකත්වය අපිට හදන්න පුළුවන් කමක් තියෙනවා. මේ දේවල් තුලින් පුළුවන් දරුවගේ sannivedanaya සහ එයාගේ හැඟීම් පාලනය වෙන වර්ධන ක්‍රියාකාරකම් කරන්න අපිට පුළුවන් වෙනවා. මේ තවත් මම විශේෂම දෙයක් කියලා දෙන්නම් මේ බ්‍රේන් ඇක්ටිවිටීස් වල දෛනික ජීවන කුසලතා උගන්වන එක හරීම වැදගත්. දැන් අවුරුදු 10ක බබාලා ඉනවා සමහර අය පැම්පර්ස් අඳිනවා. සමහර අයට වොෂ්රූම් එකට ගිහලා ඉඳ ගන්න දන්නේ ඒ අවශ්‍යතාවය කරන්න තේරෙන්නේ නැහැ. ඒතර මේක ඇත්තටම අවුරුදු 10 නෙවෙයිනේ හදන්න ඕනේ. අර දරුවට අවුරුදු 2 2.5 අර තේරෙන වයසෙම කියලා දෙන්න ඕනේ. ඔයා වොෂ්රූම් එකට යන්න ඕනේ. ඔයාගේ මේ අවශ්‍යතාවය මෙහෙම දාන්න. ඔයා ෂර්ට් එක දාලා බටන්ස් දා ගන්න ඕනේ. තාම අවුරුදු 10යි එක්කලේ අම්මා මේ දේවල් කරනවා. සෙරප්පු හරියට දාගන්න දන්නේ. සපත්තු ලේස් එක ගැට ගහ ගන්න දන්නේ. ඉතින් මේ ජීවන කුසලතා වර්ධනය කරන්න නැතුව ඔබ නැති කාලෙක කොහොමද මේ දරුවා සමාජයට දෙන්නේ? දැන් මම සමහර දෙමාපියන්ට දොස් කියනට හිතුවේ නැති ටීචර්ට මොකද? ඇයි මෙයා මෙහෙම කතා කරන්නේ කියන. හැබැයි ඔබ මොහොතක් හිතන්න හැමදාම මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ නැහැ. ඒතර මේ දරුවට හැකියාව දෙන්න නම් මේ දේවල් අපි ඩෙවලොප් කරන එක හරිම වැදගත් වෙනවා. සපත්තු දාගන්න එක, මේස් එකක් දාගන්න එක, බටන්ස් දාන එක, සිප් එකක් දාන එක, මේ එතකොට යාගේ බෑග් එකකින් කෑම එක ගන්න එක, කෑම එක දාන එක මේවවත් කරගන්න බැරි දරුවෝ අපේ සමාජයේ විශේෂ දරුවෝ ජීවත් වෙනවා. ඉතින් මේක ඇත්තටම මුල දෙමාපියෝ හරියාකාරව නිසි ලෙස මේක කියලා දුන්නොත් අපිට පුළුවන් වෙනවා මේ දරුවගේ මේ ක්‍රියාකාරකම් තුලින් වර්ධනය කරගන්න. වගේම තමයි සියුම් චාලක ඇක්ටිවිටීස් වල දරුවා යොදන එක. ඒ කියන්නේ ක්ලොත් පින් ගහන එක, බොත්තම් දාන එක, ගලවන එක, අර කැටයකට වගේ අර සිදුරු දාපු එකට බොත්තම් දාන එක, එතකොට කතුරෙන් කපන එක, ට්විසර් එක භාවිතින් එකකින් තව දෙයකට දාන එක. මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් වලින් අපිට බ්‍රේන් එක වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම දල චාලක ඇක්ටිවිටීස් උත් වැදගත් වෙනවා. තනි කකුලෙන් හිට ගන්න එක, පනින එක, දුවන එක. මෙන්න මේ වගේ සරල ක්‍රියාකාරකම් ඔබට දරුවට කරන්න පුළුවන් වෙනවා. ඉතින් මට ඇත්තටම අද අවශ්‍ය වුණේ මම දකින දෙයක් තමයි දැන් අපේ පාසල ගත්තා සමහර දරුවෝ දැන් ඔය මම මාසෙන් දෙකකින් කරනකොට මේ එයාගේ මම දකිනවා මොලේ වර්ධනයක් සිද්ධ වෙනවා කියන එක. හැබැයි දෙමාපියෝ මේව ඇත්තටම ඔබට නිවසේ කරන්න පුළුවන් සරණ ක්‍රියාකාරකම්නේ මම කියලා දුන්නේ. මෙවැනි ක්‍රියාකාරකම්වත් නිවසේ කරලා නැහැ. ඉතින් අර මට ගේනකොට මේ දරුවගේ ලොකු පරාසයක මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
ඔබේ දරුවාට යම් දෙයක් තියෙනවා කියලා ඔබ දැනගත්තාම කරුණා කරලා මේ බ්‍රේන් ඇක්ටිවිටීස් ෆලෝ කරන්න. මේ වගේ ඔබට ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් ඔබේ දරුවට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම කියන්නේ අපි සමාජයේ දකින කියන්නේ අපහසු දෙයක් නෙවෙයි. මේක ඇත්තටම අපිට කරගන්න පුළුවන් දෙයක්. ඉතින් මේ ක්‍රියාකාරකම් මම ඔබට කියලා දැන් අපිට ඊට අමතරව කරන්න පුළුවන් බ්ලෝවින් එක්සර්සයිස් කරන්න පුළුවන් බැලුමක් උඩ දාලා ගහන මේ. කියන්නේ දැන් සමහර වෙලාවට ඇත්තටම සරලව අපේ සමාජයේ නැත්තම් අපි පෙර පාසල් වල අපි දැකලා මේ YouTubes වල ඒ වගේම Google එකේ සර්ච් කරලා වුණත් හොයාගෙන කරන්න පුළුවන් ඇක්ටිවිටීස්. නමුත් මම ඔබට කියලා දුන්නේ ඔබ මේ නොකරන දරුවගේ බ්‍රේන් එක ඩිවලොප් කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ප්‍රමාණය. ඉතින් මේවා ඔබ ෆලෝ කරන්න, මේවා ඔබේ දරුවට ඔබ කරන්න. එතකොට පුළුවන් ඔබේ දරුවගේ මොලේ වර්ධනය කරලා එයාට යම් සාමාන්‍ය දරුවෝ මට්ටමට ක්‍රියාකාරකම් කරන්න පුළුවන් තත්යකට ගේන්න පුළුවන්. ඉතින් මේක මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කතා කරන්නේ. මම හදලා මගේ දරුවන්ට මේ වගේ දේවල් දීලා මගේ පාසලේ ඒගොල්ලෝ යම් යම් මට්ටම් වල ඉන්නවා. හැබැයි දැන් අර නිතරම මේ දේවල් කරන දැන් අද කරලා හෙට නතර කරලා එහෙමනම් හරියන්නේ කන්ටිනියු ඒගොල්ලන්ගේ යම් මට්ටමකට ගෙනකම් වර්ධනයක් එනකම් මේ දේවල් කිරීම ඉතාම වැදගත්. බොහොම ස්තුතියි.